හා යාළුවේ ඉතින් අද මං ඕගලන්ව ගෙනියනවා කොල්ලු පිටියේ තියෙන ක්‍රෙස් කැට් එකට. අපි ඉතින් ගිහිල්ලාම මොකටද යන්න කියලා බලමු. ඉතින් දැන් අපි ක්‍රෙස් කැට් එකට ඇතුල් වෙලා ඉන්නේ. අපි යන් ෆුඩ් කෝට් එකට. මේක ෆුඩ් කෝට් එක තියෙන්නේ ක්‍රෙස් කැට් එක ඇතුල් වුණාම ඕගලන් එක තට්ටුවක් පල්ලෙහාට බහින්න. ඉතින් දැන් අපි ඇවිල්ලා ඉන්නවා ක්‍රෙස් කැට් එකේ ෆුඩ් කෝට් එකට. මෙතන එක එක ජාතියේ ෆුඩ් ස්ටෝල්ස් එම තියෙනවා. ඉතින් ඕගලන්ට මෙතන ඉඳගෙන ගන්නත් ඕන තරම් ඉඩ පාසුකම් ගෙම තියෙනවා. ඉතින් මෙතන එක එක ජාතියේ ෆුඩ් ස්ටෝල්ස් විතරක් නෙවෙයි එක එක ජාතියේ කෑම ජාතියේ තියෙනවා. ඕගලන්ට බර්ගර්, සබ්මරීන්ස්, නැත්නම් ජැපනීස්, නැත්නම් සෝලෝ බෝල් එකෙන් රයිසස්, නැත්නම් හෙල්දි ෆුඩ්ස්. තාම මෙතන තායි එක්ස්ප්‍රස් එකක් තියෙනවා. තව රූට්ස් එකකින් අයිස්ක්‍රීම් ස්ටෝල් එකකුත් තියෙනවා. ඉතින් ඕන තරම් කෑම තියෙනවා මෙතන. ඕගලන්ට එන්න විතරයි තියෙන්නේ, කන්නයි තියෙන්නේ ඇවිත්. ඉතින් දැන් අපි මේ බලන්නේ මොන කඩෙන්ද කන්නේ කියලා. ඉතින් මං අද ජපනීස් විදියට යන්න හදනවා. ඉතින් ඩයිඩර්කෝරෝ එකට තමයි යන්න හදන්නේ. ඉතින් මෙතන ජපනීස් ෆුඩ්ස් ජාති තමයි තියෙන්නේ. ඉතින් මෙතන ඕගලන්ට දැන් මෙනු එක පේනවා. එක එක ජාතියේ ජපනීස් ෆුඩ්ස් අයිටම්ස් තියෙනවා. මෙතන රාමන් තියෙනවා, කරි රාමන් තියෙනවා, සුප් තියෙනවා. ඊට පස්සේ කරි ඌත් තියෙනවා, නටි උන් තියෙනවා, යස්සි සෝබා තියෙනවා. ඉතින් එක එක ජාතියේ කෑම ජාති තියෙනවා. ඉතින් අපි අද මෙතනින් බලන්නේ මේ චිකන් කත්සු මෙන් කියන එක තමයි යන්නේ 1450යි. මේක කොහොමද කියලා අද අපි බලන්නේ. මල්ලි මේ කත්සු ඩොන් චිකන් කත්සු ඩොන් එකේ මොනවද තියෙනවද? මේක සර් අපේ තියෙනවා බ්‍රෙඩ් ප්‍රොඩක්ට්ස් කරපු චිකන් පැටි එක තියෙනවා. අය සර් මේක ඊට අමතරව එග් එක ඇඩ් වෙලා තියෙනවා, වයිට් එකේ තියෙන එග් එක. අය අපි ජපනීස් සෝස් එක දානවා. අපි මේක් කරන්න මේක. අය මේක සර් බේස් එකේ තියෙන ජපනීස් ජැස්මින් ස්ටිකි රයිස්. හරි මල්ලි එකෙන් එකක් දාමු මල්ලි. ඉතින් අපි ඕඩර් එක දැම්මා. ඉතින් ගානුනා 1450යි. අපි බලමු කොහොමද මේ චිකන් කත්සු ඩොන් එක කියලා. ඉතින් විනාඩි 10ක් විතර තමයි යනවා කිව්වේ හදන්න. ඉතින් අපි විනාඩි 10ක් විතර ඉමු. ඉතින් මේ ජපනීස් ඩයිඩෝකෝරෝ ස්ටෝර් එකේ ඕපන් කිචන් එකක් තමයි තියෙන්නේ. ඉතින් ඕගලන්ට ඕගලන්ගේ ෆුඩ් අයිටම් එක හැදෙනවත් බලන්න පුළුවන් එළියේ ඉඳන්. ඉතින් ඔන්න ආවා අපේ ජපනීස් කෑම එක. ඉතින් මෙහෙම තමයි ඇවිල්ලා තියෙන්නේ. ඒක ඉතින් හොඳ රස පාටට තියෙනවා මේ ජපනීස් කෑම එක. හරි ඉතින් ඔන්න ආවා ඩයිඩෝකෝරෝ එකේ ජැපනීස් චිකන් කත්සු ඩොන් එක. ඉතින් මෙහෙම තමයි ආවේ. මේක මේ වගේ බෝල් එකක තමයි ආවේ. ලොකුට බෝල් එකක් තියෙනවා. ඉතින් ඕගලන්ට අර පෙන්නුවාගේ මේක හොඳට ලස්සනට පෙනුමටත් තියෙනවා. ඉතින් දැක්ක ගමන් කන්න තමයි හිතෙන්නේ. මෙන්න මේක. ඉතින් කමු. ඉතින් මේක රයිස් බෝල් එකක් කියලා තමයි කිව්වේ. උඩින් චිකන් ලේයර් එකක් තියෙනවා. තව එක එක ජාතියේ ඒවා තියෙනවා. ඉතින් මේගොල්ලන් මේක කන්න ජපනීස් විදියට මේවා දීලා තිනවා. ඉතින් මේකෙන් කන්න අමාරු හින්දා මං ඉතින් ස්පූන් එකෙන් කනවා. බලමු අපි කොහොමද කියලා. ඕගලන්ට මන් ටිකක් පෙන්නන්න. මේකේ මෙන්න මේ වගේ තමයි චිකන් උත් තියෙනවා. යටට ඒ වගේම ভেජිටබල්ස් උත් තියෙනවා. ඒ වගේ තමයි ඉතින් රයිස් එකක් තියෙන්නේ. ඉතින් මෙතන අතරම ලොකු පෝෂන් එකක් තියෙනවා. ඉතින් කමු. කාලා බලලා කියන්නම් රහද කියලා. අතරම හොඳට තියෙනවා. මේක ඉතින් උඩින් චිකන් උත් තියෙනවා. යටින් ভেජිටබල්ස් ජාතිත් තියෙනවා. මරු ඇත්තටම නුත් තියෙනවා. හොඳට රහට තියෙනවා. ඉතින් ඕගලන් වෙන්න අද අපි ඕගලන්ම ගෙනාවේ කොල්ලු පිටියේ ක්‍රෙස් කැට් එකේ ෆුඩ් කෝට් එකට. මේකේ ජපනීස් ෆුඩ් වලට ඩයිඩෝකෝරෝ එක තියෙනවා. ඉතින් ඒකේ අපි ගත්තේ චිකන් කත්සු ඩොන් එක.
ඉතින් මේ වගේ ලොකු පෝෂන් එකක් එනවා. ඒ වගේම හොඳට රහටක් තියෙනවා. ඉතින් ඕගලන් උත් අනිවාර්යෙන් එන්න ප්‍රෙස් කට් එකේ ඩයිඩෝ කෝරෝ එකට.